right සියලු දෙනාම සුබ සක්‍රිය වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන්ම අපිට ක්ලික් ෆනල් හෝ මේල් චීම්ප් වගේ වට සයිට් එකක් සර්විස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී මේල් චීම්ප් වගේ එකක් අපිට භාවිත කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ landing page එකක් build කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් marketing වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ automation වගේ දේවල් email marketing campaign ඒ වගේම අපිට යම්කිසි task ටිකක් අපිට automate කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ වඩ බලා ගන්න පුළුවන් මෙතන ෆ්‍රී ප්ලෑන් එක තියෙනවා. මෙන්න මේ ෆ්‍රී ප්ලෑන් එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට ෆ්‍රී ප්ලෑන් එකේ ලැබෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් අපිට ලිමිටඩ් වෙච්ච ෆීචර්ස් ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන්න නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email. ඊළඟට මෙතන අපිට පොඩි ඉස්සරට ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන ෆ්‍රී ප්ලෑන් එක යටතේ continue free කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා setup කරලා දෙනවා. ඉතින් මේක ටික ලක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා landing page build කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකකින් ගොඩක් අපිට benefits ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනට ආවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන කොට ක්ලික් කරගන්න.
ඊට පස්සේ වෙබ්සයිට් එකට දී අපිට මේ වගේ අපිට ඉතින් අපිට මෙතන create කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන beam කියන උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing page එකක් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එක වලට අවශ්‍ය theme එක select කරගෙන එක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එක දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊළඟට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් වලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දිනවා. right සියලු දෙනාටම සුබ දවසක් වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එකට කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන්ම අපිට click funnel හෝ MailChimp වගේ වට සයිට් එකක් සර්විස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී MailChimp වගේ එකක් අපිට භාවිතා කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ ලෑන්ඩින් පේජ් එකක් බිල්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මාකටිං වලට අපිට භාවිතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ ඔටෝමේෂන් වගේ දේවල් ඊමේල් මාකටිං කැම්පේන් ඒ වගේම අපිට යම්කිසි ටාස්ක් ටිකක් අපිට ඔටෝමේට් කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන free plan එක තියෙනවා. මෙන්න මේ free plan එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට free plan එකේ ලැබෙන features මොනවද කියලා. ඉතින් අපිට limited edition features ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන්න නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email.
ඊළඟට මෙතන අපිට පොඩි විස්තර ටික ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන free plan එක යටතේ continue free කියන එකට click කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා set up කරලා දෙනවා. ඉතින් මේක ටික ලක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා landing page click කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකෙන් ගොඩක් අපිට benefits ගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනට ඒවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන එකට click කරගන්න. ඊට පස්සේ website එකටදී අපිට මේගේ අපිට ඉතින් අපිට මෙතන create කියන එකට click කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන්. එකක් තියෙන ඉතින් මෙන්න මේකට click කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන bean කියන එකට click කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing page එකක් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එකට අවශ්‍ය theme එක select කරගෙන එක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එක දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දෙනවා. right සිල් දනාව සුබදසක් කියලා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන්ම අපිට click funnel හෝ mailchimp වගේ වට සයිට් එකක් සර්විස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී mailchimp වගේ එකක් අපිට භාවිතා කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ ලෑන්ඩින් පේජ් එකක් බිල්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මාකටිං වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ ඔටෝමේෂන් වගේ දේවල් ඊමේල් මාකටිං කැම්පේන් මේ වගේම අපිට යම්කිසි ටාස්ක් ටිකක් අපිට ඔටෝමේට් කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන free plan එක තියෙනවා. මෙන්න මේ free plan එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට free plan එකේ ලැබෙන features මොනවද කියලා. ඉතින් අපිට limited edge features ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ.
ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන්න නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email. ඊළඟට මෙතන අපිට පොඩි ඉස්සරට ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන free plan එක යටතේ continue free කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා set up කරලා දෙනවා. ඉතින් මේක ටිකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට landing page fill කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකෙන් ගොඩක් අපිට benefits ගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනට ඒවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ website එකට දී අපිට මේගේ අපිට ඉතින් අපිට මෙතන create කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන්. එකක් තියෙන ඉතින් මෙන්න මේ උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන beam කියන උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න හැකියාව දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing pages වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අද landing page එකට අවශ්‍ය theme එක select කරගෙන එක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අර product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එකක් දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊළඟට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දෙනවා.
රයිට් සියලු දෙනාටම සුබ දවසක් වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන් අපිට ක්ලික් ෆනල් හෝ මේල් චීම්ප් වගේ වට සයිට් එකක් සර්චස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී මේල් චීම්ප් වගේ එකක් අපිට භාවිත කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ ලෑන්ඩින් පේජ් එකක් බිල්ඩ් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මාකටිං වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ ඔටෝමේෂන් වගේ දේවල් ඊමේල් මාකටිං කැම්පේන් ඒ වගේම අපිට යම්කිසි ටාස්ක් ටිකක් අපිට ඔටෝමේට් කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ වඩ බලා ගන්න පුළුවන් මෙතන ෆ්‍රී ප්ලෑන් එක තියෙනවා. මෙන්න මේ ෆ්‍රී ප්ලෑන් එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට ෆ්‍රී ප්ලෑන් එකේ ලැබෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් අපිට ලිමිටඩ් වෙච්ච ෆීචර්ස් ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන්න නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email. ඊළඟට මෙතන අපිට පොඩි විස්තර ටික ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ෆ්‍රී ප්ලෑන් එක යටතේ කන්ටිනියු ෆ්‍රී කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා setup කරලා දෙනවා. ඉතින් මේක ටිකක් ගත වෙන පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා ලෑන්ඩින් පේජ් බිල්ඩ් කරන්න අනිත් සයිට් එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකකින් ගොඩක් අපිට benefits ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනට ආවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකදී menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන කොට ක්ලික් කරගන්න.
ඊට පස්සේ වෙබ්සයිට් එකට අපිට මේ වගේ අපිට ඉතින් අපිට මෙතන create කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන beam කියන එක උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing page එකක් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එක වලට අවශ්‍ය theme එක select කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එකක් දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් වලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දිනවා. right සිල් දරාප සුබදසක් කියලා අද මේ විදිහකට. ඉතින් මම විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන්ම අපිට click funnel හෝ MailChimp වගේ වට සයිට් එකක් සර්විස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී MailChimp වගේ එකක් අපිට භාවිතා කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ ලෑන්ඩින් පේජ් එකක් බිල්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මාකටිං වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ ඔටෝමේෂන් වගේ දේවල් ඊමේල් මාකටිං කැම්පේන් ඒ වගේම අපිට යම්කිසි ටාස්ක් ටිකක් අපිට ඔටෝමේට් කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන free plan එක තියෙනවා. මෙන්න මේ free plan එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට free plan එක ලැබෙන features මොනවද කියලා. ඉතින් අපිට limited edge features ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඔයකට අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන්න නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email.
ඊළඟට මෙතන අපිට පොඩි විස්තර ටික ඇතුළත් කරලා මෙතන account එකකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන free plan එක යටතේ continue free කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා set up කරලා දෙනවා. ඉතින් මේක ටික ලක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට landing page fill කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකකින් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට Mailchimp එකකින් ගොඩක් අපිට benefits ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනට ආවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ website එකට අපිට මේගේ අපිට ඉතින් අපිට මෙතන create කියන එකට ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන්. එකක් තියෙන ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන bean කියන එකට ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing pages වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එක වලට අවශ්‍ය theme එක select කරගෙන එක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එකක් දීලා අපිට product එක subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊළඟට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව තියෙනවා. right සියලු දෙනාම සුබදසක් වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන් අපිට click funnel හෝ Mailchimp වගේ වලට site එකක් සර්විස් එක use කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී Mailchimp වගේ එකක් අපිට භාවිතා කරලා අපිට මේක free සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට mailchimp.com කියන මෙන්න මේ site එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ landing page එකක් build කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් marketing වලට අපිට භාවිතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ automation වගේ දේවල් email marketing campaign ඒ වගේම අපිට යම්කිසි task ටිකක් අපිට automate කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ වල බලා ගන්න පුළුවන් මෙතන free plan එක තියෙනවා. මෙන්න මේ free plan එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට free plan එකේ ලැබෙන features මොනවද කියලා. ඉතින් අපිට limited edge features ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ.
ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන මත verify කරගන්න පුළුවන් තමන්ගේ email. ඊළඟට මෙතන අපිට පොඩි ඉස්සරට ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන free plan එක යටතේ continue free කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා setup කරලා දෙනවා. ඉතින් මේක ටික ලක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා landing page fill කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකකින් ගොඩක් අපිට benefits ගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනට ආවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ website එකටදී අපිට මේගේ අපිට ඉතින් අපිට මෙතන create කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන්. එකක් තියෙන ඉතින් මෙන්න මේ උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන bean කියන උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing page එකක් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එක වලට අවශ්‍ය theme එක select කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එක විතර අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊළඟට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් වලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දිනවා.
රයිට් සියලු දෙනාටම සුබ දවසක් වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන්ම අපිට ක්ලික් ෆනල් හෝ මේල් කීම් වගේ වට සයිට් එකක් සර්විස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී මේල් කීම් වගේ එකක් අපිට භාවිත කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ landing page එකක් build කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් marketing වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකදී automation වගේ දේවල් email marketing campaign ඒ වගේම අපිට යම්කිසි task ටිකක් අපිට automate කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ වඩා බලා ගන්න පුළුවන් මෙතන ෆ්‍රී ප්ලෑන් එක තියෙනවා. මෙන්න මේ ෆ්‍රී ප්ලෑන් එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට ෆ්‍රී ප්ලෑන් එකේ ලැබෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් අපිට ලිමිටඩ් වෙච්ච ෆීචර්ස් ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන්න නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email. ඊළඟට මෙතන අපිට පොඩි විස්තරය ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන ෆ්‍රී ප්ලෑන් එක යටතේ කන්ටිනියු ෆ්‍රී කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා setup කරලා දෙනවා. ඉතින් මේක ටිකක් ගත වෙන පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා landing page build කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකෙන් ගොඩක් අපිට benefits ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනට ඒවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කාරට බලා ගන්න පුළුවන් මේකෙදී menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන කොට ක්ලික් කරගන්න.
ඊට පස්සේ වෙබ්සයිට් එකට අපිට මේ වගේ අපිට ඉතින් අපිට මෙතන create කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන beam කියන උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing page එකක් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අද landing page එක වලට අවශ්‍ය theme එක select කරගෙන එක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අර product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එකක් දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දිනවා. right සියලු දෙනාම සුබදසක් වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන්ම අපිට ක්ලික් ෆනල් හෝ මේල් කීම් වගේ වට සයිට් එකක් සර්විසස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී මේල් කීම් වගේ එකක් අපිට භාවිත කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ ලෑන්ඩින් පේජ් එකක් බිල්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මාකටිං වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ ඔටෝමේෂන් වගේ දේවල් ඊමේල් මාකටිං කැම්පේන් ඒ වගේම අපිට යම්කිසි ටාස්ක් ටිකක් අපිට ඔටෝමේට් කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන free plan එක තියෙනවා. මෙන්න මේ free plan එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට free plan එකේ ලැබෙන features මොනවද කියලා. ඉතින් අපිට limited edge features ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියාව දෙන නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email.
ඊළඟට මෙතන අපිට පොඩි විස්තර ටික ඇතුළත් කරලා මෙතන account එකකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන free plan එක යටතේ continue free කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා set up කරලා දෙනවා. ඉතින් මේක ටික ලක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා landing page build කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකෙන් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට Mailchimp එකකින් ගොඩක් අපිට benefits ගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනට ආවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ website එකටදී අපිට මේගේ අපිට ඉතින් අපිට මෙතන create කියන එකට ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන්. එකක් තියෙන ඉතින් මෙන්න මේකට ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන beam කියන එකට ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න හැකියාව දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඉතාමත්ම මේ සාමාන්‍ය සරල landing page වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එකට අවශ්‍ය theme එක select කරගෙන එක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළව තියෙන images ටික, ඒ වගේම email address එකක් දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව දෙනවා. right සියලු දෙනාටම සුබ දවසක් වෙනවා අද මේ වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන අද යම්කිසි ප්‍රොඩක්ට් එකකට නැත්නම් ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේකදී අපිට ලෑන්ඩින් පේජ් එක බිල්ඩ් කරගන්නදී ප්‍රධාන වශයෙන් අපිට click funnel හෝ Mailchimp වගේ වට සයිට් එකක් සර්විස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකදී Mailchimp වගේ එකක් අපිට භාවිත කරලා අපිට මේක ෆ්‍රී සිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් mailchimp.com කියන මෙන්න මේ සයිට් එකට පිවිසෙන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් අපිට normally හොඳ ලෑන්ඩින් පේජ් එකක් බිල්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මාකටිං වලට අපිට භාවිත කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ automation වගේ දේවල් email marketing campaign ඒ වගේම අපිට යම්කිසි ටාස්ක් ටිකක් අපිට automate කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන sign up වෙන්න. ඊට පස්සේ වල බලා ගන්න පුළුවන් මෙතන free plan එක තියෙනවා. මෙන්න මේ free plan එක යටතේ අපිට පුළුවන් account එකක් හදාගන්න. මේකදී අපිට free plan එකේ ලැබෙන features මොනවද කියලා. ඉතින් අපිට limited edition features ටික තමයි මේකදී අපිට ලබා ගන්න හැකියාව දෙන්නේ.
ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී sign up කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දෙවෙනියට කරන් තියෙන්නේ තමන්ගේ email account එක verify කරන එක. ඉතින් ඔයාලට පුළුවන් inbox එකට ගිහලා දාලා link එක උඩ click කරලා ඔයාලා account එක confirm කරගන්න හැකියි. ආදෙන නැත්නම් verify කරගන්න පුළුවන් තමන්ගේ email. ඊළඟට මෙතන අපිට පොඩි විස්තර ටික ඇතුළත් කරලා මෙතන account එකට password set up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන free plan එක යටතේ continue free කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපිට අපේ account එක මෙයාලා set up කරලා දෙනවා. ඉතින් මේක ටිකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා landing page build කරන්න අනිත් site එක තමයි මෙන්න මේ click funnel කියලා අපිට click funnel එකකින් අපිට පාස්වර්ඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට mailchimp එකකින් ගොඩක් අපිට benefits ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනට ආවට කරන්න තියෙන්නේ මෙතන campaign automation audience වගේ අපිට තව මේ කරට බලා ගන්න පුළුවන් මේකෙදි menu එක. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මෙතන මේ website කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ website එකටදී අපිට මේගේ අපිට ඉතින් අපිට මෙතන create කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙතන උඩම තියෙන එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් regular email automation සහ මෙතන landing page කියලා බලා ගන්න පුළුවන්. එකක් තියෙන ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරන්න පුළුවන් build landing page දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන landing page name එක ඊට පස්සේ අපිට මෙතන beam කියන එක උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට free templates බලා ගන්න කියලා දෙනවා. ඉතින් මේකෙදි අපිට ඔයාලට කැමති template එක මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අපිට ඉතාමත්ම ලේසි මේ සාමාන්‍ය සරල landing pages වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒසවල තියෙන්නේ අදාළ landing page එකට අවශ්‍ය theme එක select කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට edit කරගන්න විතරයි. ඉතින් මෙතන තමන්ගේ logo එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අදාළ product එකේ title එක, ඒ වගේම මෙතන product එකේ විස්තර ටික, ඒ වගේම images product එකේ අදාළ තියෙන images ටික, ඒ වගේම email address එකක් දීලා අපිට product subscribe කරන්න කියලා ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊළඟට මෙතන social links ටික ඉතින් මේකෙදි අපිට මේ වගේ අපිට අවශ්‍ය කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට මෙතෙන්දී යූස් කරලා ඒක එඩිට් කරගන්න හැකියාව තියෙනවා.